හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු අද දවසේ ඔයාලට ලබා දීලා තියෙන භාග ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. ඇත්තරම භාග ගැටලුව කියලා කියන්නේ තාම වටිනා ගැටලුවක්. හේතුව ඔයාලගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ගාන විදිහටයි මේ ගාන ලබා දෙන්නේ. ඇත්තරම මේ ගාන ගොඩක් දරුවෝ අතහරිනවා. හේතුව ඒ ගාන හරියට වෙන් කරගන්න දරුවට තේරෙන්නේ නැති නිසා. ඉතින් දුවේ පුතේ අපි බලමු කොහොමද මේ ගාන අපි විසඳන්නේ කියලා. මේ ගානේදී කියනවා නිල්මා කියලා දරුවෙක් ඉන්නවා. එයා පාසලට වතුර බෝතලයක් අරන් එනවා. ඒ වතුර බෝතලය සම්පූර්ණයෙන් වතුර පුරවාගෙනයි ඇය පාසලට එන්නේ. මම ඒකට ගැලපෙන්න කුඩා රූප සටහනක් ඇඳලා පෙන්නන්නම්. ඔයා එතකොට මේක හරියට තේරුම් ගන්න. අපි හිතමු මේ වතුර බෝතලය ඔන්න බලන්න මේ වතුර බෝතලය මම සමාන කොටස් 6කට වෙන් කරගන්නවා. හේතුව මේ ගානේ කියනවා මේ නිල්මගෙන දරුවා විවේක කාලයට පෙර ඒ මුළු වතුර බෝතලෙන් 6න් එකක් පානය කරනවලු. 6න් එකක් වතුර ටික බොනවා. 6න් එකක් වතුර බොනවා කියන්නේ මේ වතුර බෝතලය එයා සමාන කොටස් 6කට වෙන් කරගත්තොත් ඒකෙන් එක කොටසක් වතුර බිව්වා කියන එක නේද? එහෙනම් මේකෙදි තේරෙන දේ තමයි මෙයාව සමාන කොටස් 6කට වෙන් කරගෙන ඉන් කොටසක් වතුර බීලා. එහෙනම් මේක විවේක කාලයට පෙර පානය කරපු ප්‍රමාණය. එහෙනම් විවේක කාලයට පෙර මෙයා බීලා තියෙනවා 6න් එකක්. ඊළඟට අපිට පේන දේ තමයි එතකොට තව ඉතිරි වෙනවා 1යි 2යි 3යි 4යි 5යි කොටස් තව 5ක් ඉතිරි වෙනවා වතුර කොටස්. ඒ කියන්නේ මුළු ප්‍රමාණය 6න් 6ක්ව තිබුණා. එහෙනම් 6න් 5ක් තව ඉතිරි වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ගානේදී කියනවා විවේක කාලයේදී ඇය ඉතිරි ප්‍රමාණයෙන් හොඳට මතක තියාගන්න මේ වගේ ගානක් දෙද්දි පුතේ මේ ඉතිරි ප්‍රමාණයෙන් කියලා වචනයක් කියනවා. ඒ වචනේ ඒ අකුරෙන් කියවෙන්නේ අල්ලා යන්නේ කියවෙන්නේ අතර ගුණිතයක්. අර ප්‍රමාණයෙන් කොච්චරක්ද? එහෙනම් ඉතිරි ප්‍රමාණයෙන් ඒ කියන්නේ 6න් 5න් 3ක් තමයි ඇය බොන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් ඇය විවේක කාලයේදී කොච්චරක් වතුර බීලාද කියලා. හොයාගමු. 5ට 5 බෙදිලා යනවා. 3 අරක් 1යි 3 අරක් 2යි 6 2යි 9 1යි. ඒ කියන්නේ යා ඉතිරි ප්‍රමාණයෙන් දෙකෙන් එකක් හරි අඩක්ම වතුර බීලා. දැන් ඇත්තටම තවත් මේකේ වතුර තියෙන්න ඕනේනේ. එහෙනම් මේ ඉතිරි වතුර ප්‍රමාණය කියලා කියන්නේ පුතේ මුලින් බීපු ප්‍රමාණයයි විවේක කාලයේදී බීපු ප්‍රමාණය දෙකේම එකතුව මුළු ප්‍රමාණයෙන් 6න් අඩු කරන ප්‍රමාණය නේද? අන්න එහෙනම් අපිට මේකෙදි මන් තවත් මේ ගාන කොටස් වලට වෙන් කර ගන්නවා. 6න් 1යි 2න් 1යි කියන මේ දෙන්නම එකතු කරපුවාම ඒ මුළු ප්‍රමාණයම එකෙන් අඩු කරොත් එහෙම නැත්නම් 6න් අඩු කරොත් අපට එන්නේ තවත් මේ වතුර බෝතලේ ඉතිරි වෙලා තියෙන වතුර ප්‍රමාණයයි. තවත් ඉතිරි වෙලා තියෙන වතුර ප්‍රමාණයයි. එහෙනම් මට පුළුවන් මේක ආයෙ සුළු කරගන්න. හරි. අපි යමු මේ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම. විවේක කාලයේදී පානය කළ ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කොපමණ භාගයක්ද? දෙපුතේ විවේක කාලයේදී පානය කරපු ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කොපමණක්ද කියලා කිව්වහම දැන් ඔයා දන්නවා හරි 6න් එකක් පානය කරාට පස්සේ ඉතිරි වී ඇති ජල ප්‍රමාණය එන වතුර ප්‍රමාණය ඉතිරි වෙලා තියෙන වතුර ප්‍රමාණය හොයාගන්න ගියාම 6න් එකක් එයා බොනවා ඉතිරි 6න් 5ක්. එහෙනම් 6න් 5න් එහෙනම් අපිට හොයාගන්න පුළුවන් විවේක කාලයේදී පානය කළ ද්‍රව ජල ප්‍රමාණය. එහෙනම් විවේක කාලයේදී අය පානය කරපු ජල ප්‍රමාණය හොයාගන්න නම් 6න් 5න් අර දැන් අපි අතන හොයපු එක 6න් 5න් 3ක් තමයි අය බොන්නේ. අපි හොයමු 5 අරක් 1යි 5ට 5 ඒවා 1යි 3 අරක් 1යි 3 අරක් 2යි. එහෙනම් මෙතන එනවා දෙකෙන් එකක්. එහෙනම් ඇය විවේක කාලයේදී පානය කරලා තිනවා දෙකෙන් එකක්. ඔබ හිතන්න මේ දෙකෙන් එක කියලා කියන්නේ 6න් 3ක් නේද? 6න් 3ක් මේ 5ට මේ 5 බෙදුනාම 6 උඩ 3. එහෙනම් 6න් 3ක්.
එහෙනම් ඔයා හිතන්න මේකෙදි තවත් ඉතිරි ප්‍රමාණය අහනවා නම් අපේ ඊළඟ ගාන අහනවා බෝතලේ ඉතිරි ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කොපමණක්ද? එහෙනම් දැන් අපිට ඊළඟ කොටසටත් යන්න ඕනේ නේ හින්දා මම මේ දෙකෙන් එක කියන්නේ 6න් 3ක් කියලා අරගන්නවා. මොකද මෙතන අපි කලින් බීලා තියෙන්නේ 6න් එකක් නිසා. එහෙනම් දැන් බෝතලයේ ඉතිරි ජල ප්‍රමාණය ඒ කියන්නේ බෝතලයේ තියෙන දැන් ඉතිරි වෙලා තියෙන ජල ප්‍රමාණය හොයාගන්න නම් මෙන්න මේ 6න් 1යි 6න් 3යි පුතේ මං 6න් 3 කියලා ගත්තේ දෙකෙන් එකට එහෙනම් දෙකෙන් එකක් කියලා කියන්නේ 6න් 3ක් නේ ඔයාලට තේරුණා 3 වරක් 1යි 3 වරක් 2යි ඔය එහෙනම් දෙකෙන් එක කියලා සුළු උනේ 6න් 3 එහෙනම් 6න් එන නිසා හරයත් 6න් එන නිසා මුළු ප්‍රමාණය කොටස් 6කටත් වෙන් කරලා තියෙන නිසා මට හරිම ලේසි මේ දෙන්නගේ එකතුව 6න් 6න් අඩු කරන්නයි තියෙන්නේ. ඒක නිසා 6න් 6න් අඩු කරපුවාම මෙතනට එනවා හරයන් සමානයි ලවයන් එක සැරේ එකතු කරනවා 3 1යි 4යි 6න් 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 4ක් අඩු වුණාම අපට උත්තරේ එනවා 6න් 2යි. දැන් මේක තව සරල කරගන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 3යි. ඒකෙන් තේරෙන දේ තමයි එහෙනම් දුවේ පුතේ මෙන්න දැන් මේ වතුර බෝතලේ අවසානයේටම ඉතිරි වෙලා තියෙන්නේ 3න් එකක ප්‍රමාණයක්. හරි. එහෙනම් දැන් බෝතලේ ඉතිරි වී ඇති ප්‍රමාණය 3න් 1යි. මුළු ප්‍රමාණයෙන් 3න් 1යි. ඉතිරි ජල ප්‍රමාණය මිලිලිටර් 600ක් නම් බෝතලේ ධාරිතාව සොයන්න. හොඳයි. ඔයා දන්නවා ඉතිරි ප්‍රමාණයනේ මේ දැන් අපි භාගයක් විතර හෙව්වේ. ඉතිරි ප්‍රමාණය දන්නවා නම් දැන් අපට පුළුවන් භාජනයේ මුළු ප්‍රමාණය හොයන්න. ඒ කියන්නේ 3න් 1ක් කියලා කියන්නේ කීයද? 3න් 1ක් කියලා කියන්නේ මිලිලිටර් 600ක් නම් 3න් 3ක් කියන්නේ කීයද කියන එකනේ ඔයගේ තේරුම. එහෙම නැත්නම් දරුවෙකුට හිතන්න පුළුවන් 6න් 2ක් කියන්නේ කීයද? එහෙනම් 6න් 6ක් කියන්නේ කීයද කියලා හොයාගත්තත් හරි ඈ. රෝම ඉලක්කම් 3ට යන්න. 3න් 1ක ප්‍රමාණය සමානයි මිලිලිටර් 600ට. ඒ කියන්නේ පුතේ 3න් 1ක ප්‍රමාණයක් මිලිලිටර් 600යි. එහෙනම් ඇත්තට දැන් අපි ගාණක් හිතුවොත් එහෙම 3න් 1ක් කියලා කියන්නේ ඉතිරි ප්‍රමාණය නම් මුළු බෝතලේ හිතන්න පුළුවන් 3න් 3ක් කියලා. හරිද? ඔයාට ඒක ප්‍රශ්නයක් වගේ නම් ඔයා මේ 3න් 1 කියලා කියන්නේ 6න් 2ක් කියලා හිතන්න. ඕනේ නම් ඔයා 6න් 2 රයිට්. මම මේ 3න් 1 කියන එක 6න් 2යි කියලා ගන්නම්. මොකද අපේ මේ මුළු ගානම 6න් යන නිසා. 6න් 2ක් කියන්නේ මිලිලිටර් 600ක් නම් මුළු භාජනයේ ධාරිතාව කියන්නේ 6න් 6ක් කොච්චරක් කියන්නේද කියන හොයන එක. එහෙනම් 600 බෙදන්න මෙන්න මේ දෙකෙන් බෙදලා වැඩි කරන්න මුළු ප්‍රමාණය 6න්. දෙකෙන් බෙදුවාම එක කොටසක ගේනවා 6න් වැඩි කරපුවාම මුළු කොටස් ගානම එනවා. එහෙනම් දෙවරක් 1යි දෙවරක් 3යි. දැන් ඔයාට තේරෙනවද? සර් කිව්වා නේද 3න් 1ක් කියලා කියන්නේ මම මෙතන ලියන්න 3න් 1ක් කියන්නේ 600 නම් 3න් 3ක් කියන්නේ කීයද කියලා හොයාගන්න 600 එකෙන් බෙදලා 3න් වැඩි කරනවා කියන එකම තමයි මේ සුළු කිරීමම තමයි ඔයාට එන්නේ මේ. හොඳද? ඒක තේරුම් ගන්න. ගණන් හදන එක අපි හදලම තමයි මේ හැකියාව ගන්න එන්නේ. එහෙනම් 3 වරක් 0යි 0යි 3 වරක් 6 18යි මිලිලීටර 1800යි. අපිට ඕන නම් ඒක ලීටර් කරන්න පුළුවන්. අග සිට ඉලක්කම් 3ක් ඉදිරියට ගෙනල්ලා දශම තිත තියන්න. එතකොට මෙයා ලීටර් වෙනවා. එහෙනම් අග ඉලක්කම් 3 මිලිලීටර් වලට යනවා. මුල් ඉලක්කම් ටික ලීටර් වලට එනවා. මෙතන මේකේ තේරුම 1.8යි ලීටර්. අපෙන් ඇහුවොත් බැරි වෙලාවකවත් එහෙම තියන්න පුළුවන් ධාරිතාව සොයන්න කියලා විතරයි තියෙන්නේ. ලීටර් වලින් හොයන්න කියලා නෑ. රයිට්. ඊට පස්සේ අහනවා විවේකයට පෙර නිල්මා පානය කළ ජල ප්‍රමාණය සොයන්න. විවේකයට පෙර ඒ කියන්නේ 6න් එකක් කීයද කියලානේ ඔය අහන්නේ. 6න් 6ක් කියන්නේ 6න් 2ක් කියන්නේ මිලිලීටර 600ක් නම් පුතේ 6න් එකක් කියන්නේ කියන එකද අහන්නේ. මොකද මෙයා මේ විවේක කාලයට පෙර බොන්නේ 6න් එකක් නේ. දැන් 6න් එකක් කියන්නේ කීයද අහපුවාම 600 දෙකෙන් බෙදුවාම එක කොටසක ගේනවා. එහෙනම් මිලිලීටර 300යි. අපට පේනවා මිලිලීටර් 300යි මෙයා කලින් බීලා තියෙන. ඉතින් බලන්න සරල ගාන
සරල ගාන වුණාට මේ ගාන වුණත් ගොඩක් දරුවෝ මේ ගාන දිහා බලන රටාවේ වරද නිසා සහ ඇයට හෝ ඔහුට මේ විදිහට කොටස් වෙන් කර ගැනීමේ නොහැකියාව නිසාමයි මේ භාග ගාන වරදවා ගන්නෙ. ඉතින් දුවේ පුතේ මේ ගාන හරිම ලේසි ගානක් වන්න ඔබට මම පැහැදිලි කරා. දැන් ඔයා මේ ගානත් එක්ක ඔයා හදපු ගාන සසඳලා බලන්න. එහෙනම් නැවත හමු වෙමු ඊළඟ ගානකින් හෙට දවසේ. ජය වේවා.